අද දින මෙම දේශනය පැවැත්වීමට මට ආරාධනය කිරීම සම්බන්ධයෙන් පළමුව මම ගරු ඇමතිතුමාට මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. බුද්ධිමය වශයෙන් උත්තේජකාරී සහ ජාතික වශයෙන් වැදගත් විෂයක් වන ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවේ අනාගත දැක්ම පිළිබඳ අද ඔබ ඇමතීමට ලැබීම මම ලද වරප්‍රසාදයක් ලෙස සලකන බව පළමුව මෙහිදී කිව යුතුයි. අද මම ඔබ අමතන්නට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව සඳහා දැක්මක් දැනුම පදනම් කරගත් උරුම අනාගතයක් වෙත යන ශීර්ෂය යටතේ. ඊට ප්‍රවේශයක් වශයෙන් පුරාවිද්‍යාව යනු බොහෝ විට පුරාණ නටබුන් වැලලීගේ ස්මාරක සහ අමතක වූ ශිෂ්ටාචාරයන් ගැන පමණක් සැලකිලිමත් වන විෂයක් ලෙස සැලකෙන වරදවා වටහා ගැනීමක් සමාජය තුළ තිබෙන බව කිව යුතුයි. යථාර්ථයේදී පුරාවිද්‍යාව යනු අතීතය අධ්‍යයනය කිරීමට වඩා වැඩි පුළුල් පරාසයකට අයත් වූ ශික්ෂණයක් බව මෙහිදී මතකයට නගාගත යුතුයි. එය මානව වර්ගයාගේ පැවැත්ම සොයා බලන, එය විස්තර කරන විද්‍යාත්මක විමර්ශනයක්. ඉතාම කෙටි වේලාවක් අරගෙන මම වැඩිදුරට කතා කරන්නේ නැහැ. පහුගිය කාලය තුල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හැටියට අප අමාත්‍යාංශයේ හැටියට අපි ගත්තු පියවරයන් කාරණා කීපයක් පිළිබඳ විස්තර පමණක් ඔබ හමුවේ තබන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ටිකක් පැහැදිලිව දීර්ඝව යම්කිසි විස්තර කථනයක් කළ නිසා. මිත්‍රවරුනි, පුරාවිද්‍යාව කියලා මට හිතෙන්නේ, මට දැනෙන්නේ, මම පුරාවිද්‍යාඥයෙක් නෙමෙයි, පුරාවිද්‍යාව ගැන හැදෑරීමක් මා සතුව නැහැ. නමුත් ඕනෑම විෂයක් ගැන යම්කිසි දැනීමක්, හිතට දැනෙන දෙයක් තියෙනවා. මට දැනෙන දේ තමයි පුරාවිද්‍යාව කියන්නේ දැනුම් සම්භාරයක් ඇතුලේ පැහැදිලිව නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. පුරාවිද්‍යාවත් එක්ක අනෙකුත් විද්‍යාවන් සාදෘශ්‍ය බහුතරයක් එකට බැඳිලා තියෙනවා කියන එක. අපි මුඛ්‍ය දේශනයේ කල පාරක් සෝමදේවතුමා අද පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ මුහුණ දීලා තිබෙන දුර්භාග්‍ය සම්පන්න තත්ත්වයේ පිළිබඳව ඉතාම සංක්ෂිප්තව කරුණු ඉදිරිපත් කිරීමක් කළා. තුමාගේ මුඛ්‍ය දේශනය තුළ අන්තර්ගත වුණා අද පුරාවිද්‍යාව කියන්නේ ආයතනගත දෙපාර්තමේන්තුගත සීමාවක පවතින වැඩක් කියලා. ඒ වගේම උසස් අධ්‍යාපන ආයතනවල මේ ක්ෂේත්‍රයේ නැඹුරුවන්න සීල සමාදානයේ යුක්ත වෙන වගේ දේශක් කියන බව එතුමාගේ දේශනාව තුළ කියවුවා. මම හිතන්නේ අනුවාදාත්මක ඒ කාරණේ පිළිබඳව අපි හැමදෙනාම පිළිගත යුතු තිබෙනවා. අද පොදු විද්‍යාව බවට ජනතාව සමග බද්ධ වෙච්ච විද්‍යාවක් ලෙස පුරාවිද්‍යාව වර්ධනය වුණා. අභාග්‍යයකට වගේ අද පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ තිබෙන්නේ අපේ රාජ්‍යෝදය මත්මන් කිව්ව තැන. ඒ නිසා අදට වශයෙන් අපි කාට යම් ආකාරයක වගකීමක් තියෙනවා කියලා තමයි මම කල්පනා කරන්නේ. අධ්‍යක්ෂ ලේකම්තුමනි, පැමිණ සිටින සම්භාවනීය අමුත්තණී නෝනාවරුනි මහත්වරුනි, අද ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වසර 136ක් පිරෙන දිනයේදී උරුමයට ජීවයක් තේමාවෙන් 136 වන ජාතික පුරාවිද්‍යා දිනය සමරමින් පවත්වනු ලබන 2026 ජාතික පුරාවිද්‍යා සමුළුව මෙවරත් සාර්ථකව සංවිධානය කර පවත්වන්නට හැකීම ඉමහත් සතුටක්. මෙවර සමුළුවට ලැබුණු අතිවිශාල සාරාංශ පත්‍රිකා ප්‍රමාණයෙන්ම මේ වන විට ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රය තුළ මෙම සමුළුව කෙතරම් ජනප්‍රිය වී ඇතිද යන්න මොනවට පසක් වෙනවා. ඒ අතුරින් විද්වත් මණ්ඩලයක් කරහා තෝරාගත් පර්යේෂණ පත්‍රිකා 35ක් අද දින සහ හෙට දින යන දෙකේදීම සැසිවාර 9කදී ඉදිරිපත් කිරීමට නියමිතයි.
වැව්ලෑන්ඩ් කෘෂි සමූහ වැදගත් කියලා කියනවා. මේ ඊළඟ වාරි පද්ධතිය විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. භූමියේ ජල දස්ම සිදුවන ආකාරයේ නිරීක්ෂණය කරපු පැන නම් එහෙම ජලයේ අරපිට